අද මම ඇවිල්ලා ඉන්නේ නානුයි ස්ටේෂන් එකට. බදුල්ල පේරදෙණිය උඩට දුම්රිය මාර්ගය අපිට හම්බෙන ලස්සන වගේම පිරිසිදු ස්ටේෂන් එකක් තමයි මේ නානුයි දුම්රිය ස්ථානය කියන්නේ. දිට්ටෝ වලින් පස්සේ නානුයි බදුල්ල අතර ට්‍රේන් දුවන්න පටන් ගත්තට පස්සේ තමයි මං ගියේ වෙලාවෙ නම් නානුයි ඉඳලා බදුල්ලට යන්න තියෙන ට්‍රේන් එක ගිහිල්ලා තිබ්බේ. ස්ටේෂන් එකේ සෙනඟ නම් ඒ වෙලාවේ කවුරුත් හිටියේ නෑ. ආපදාසේව දුම්රියක් තියෙනවා. මේක නාවලපිටිය ස්ටේෂන් එකට තමයි අයිති. මට හිතෙන විදිහට මේක මාස ගාණක් නානුයි ස්ටේෂන් එකේ තමයි නතර කරලා තියෙන්නේ නැත්තේ. මොකද නාවලපිටියට යන්න බැරි නිසා. රුමේනියන් බලවේග කට්ටල දුම්රියන් දෙකක් නතර කරලා තියෙනවා. වෙනදට මේ ස්ටේෂන් එකේ මිනිස්සුන් ගොඩක් පිටලා ඉන්නවා. ඒත් අද පාළුවට ගිහිලා තියෙන සෙනඟ කවුරුත් නෑ. මීදුම තියෙන ටයිම් එකට මේ ස්ටේෂන් එක අපට මාරම ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්. ඒක දැකපු කට්ටිය ඕන තරම් ඇති. මේ වගේ ට්‍රේන් දෙකක් මම දැක්කා. මේවා සමහර විට ආපදා තත්ත්වයන් වලට ගන්න ඒවා වෙන්න පුළුවන්. ඒකක් නම් ගොඩක් පොඩි ට්‍රේන් එක. මේ ගැන කවුරු හරි දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක දන්නේ නැති කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. හවස් වෙනකොට ටික ටික මීදුම එන්න පටන් ගත්තා. මීදුමත් එක්ක හරි ලස්සනයි මේ ආවට පරිසරය. ස්ටේෂන් එකේ වැඩ කරන සේවක මහත්වරු හරි ලස්සනට ස්ටේෂන් එක පවත්වාගෙන යනවා. ලස්සනට මල් හිටවල තියෙනවා. දේශීය වගේම විදේශීය සංචාරකයන්ට ඉන්න හිතන තැනක් විදියට මෙතන පවත්වාගෙන යනවා. අපි එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ විදියට පවත්වාගෙන යන එකට. මොකද සංචාරක කර්මාන්තයට මේ විදියට පිරිසිදු තියාගෙන ඉන්න එක ඉතා වැදගත් වෙනවා. නෝරෙලිය යන ගොඩක් අයට අමතක වෙන තැනක් තමයි මේ නානුයි දුම්රිය ස්ථානය කියන්නේ. කිලෝමීටර් 6ක් වගේ තමයි නානුයි ඉඳලා නෝරෙලියට තියෙන්නේ. ඒ නිසා ඔයාලත් පුළුවන්කමක් තිබුණොත් මේ නානුයි ස්ටේෂන් එකට ගිහින් ඒ අත්දැකීම ගන්න අමතක කරන්න එපා.